2026 වසර ඔබට ජීවිතය වෙනස් කරන වසරක් වීද? මිථුන ලග්න හිමියනි, මේ වසර ඔබට අභියෝගත් අති විශේෂ වාසනාවත් එක්ක එන වසරක්. ඔබ මේ වීඩියෝව අවසානයේටම බලනවා නම් ඔබේ මුදල්, ආදරය, රැකියාව සහ සෞඛ්‍ය ගැන 2026 ඔබට ගෙනන රහස් සියල්ලම දැනගන්න පුළුවන්. ඉතින් අපි ආරම්භ කරමු. මිථුන ලග්නයට 2026 කියන්නේ මුල් භාගයේ අභියෝග සහිත. නමුත් අවසානයේ ජයග්‍රහණය ලබා දෙන වසරක්. මෙම වසරේ ඔබට ලැබෙන ලොකුම ශක්තිය ඔබගේ බුද්ධිය සහ කතා බහ කිරීමේ හැකියාව. නමුත් හිත හදිස්සියෙම වෙනස් වෙන ස්වභාවය. තීරණ ගන්න වෙලාවට අසීරු වීම. මේ දෙක හරියට හැන්ඩල් කරන්න පුරුවන් නම් ඔබ 2026 දී ඉහළට යනව නියතයි. 2026 මුල් මාස කිහිපය ඔබට අපේක්ෂා නොකළ වියදම් එන්න පුළුවන්. ණය ගන්න හෝ අනවශ්‍ය ඉන්වෙස්ට්මන්ට් කරන්න මේ කාලේදී වැළකෙන්න. නමුත් වසරේ මැදින් පස්සේ ඔබට මුදල් ලැබීම් වැඩි වෙන්න පටන් ගන්නවා. සයිඩ් ඉන්කම් අයිඩියාස්, ඔන්ලයින් earning, business, small start මේවා ඔබට ලාභ දෙනවා. හිතන්න, quick money scheme වලට වැටෙන්න එපා. 2026 කියන්නේ කැරියර් growth එකක් ලැබෙන්න පුළුවන් වසරක්. ජොබ් චේන්ජ් කරන්න හිතනවා නම්, ප්‍රොමෝෂන් එකක් බලාපොරොත්තු වෙනවා නම් මේ වසර ඔබට සපෝට් කරනවා. ඔබට ලොකුම ඇසෙට් එක කමියුනිකේෂන් ස්කිල්ස්. ඉන්ටර්වියුස්, මීටින්ග්ස්, ප්‍රසන්ටේෂන්ස් මේ හැමදේම ඔබට ඇඩ්වාන්ටේජ් එකක් වෙයි. බිස්නස් කරන අයට new partnerships හොඳයි. මාකටිං and social media growth ලැබේ. හැබැයි තීරණ ගන්න කලින් දෙවරක් හිතන්න. මිථුන ලග්නයට 2026 ආදරය අතින් ඉන්ට්‍රෙස්ටිං වසරක්. සිංගල්ස්ලට අලුත් ආදරයක් හමු වෙන්න පුළුවන්. unexpected person කෙනෙක් ජීවිතයට එන්න පුළුවන්. මැරිඩ් අයට කමියුනිකේෂන් එක හොඳ නම් සතුට. කමියුනිකේෂන් අඩු නම් ගැටලු. ඔබගේ මයින්ඩ් චේන්ජ් නේචර් එක නිසා රිලේෂන්ෂිප් අන්ස්ටේබල් වෙන්න පුළුවන්. ටිප්: හිතේ තියෙන දේ ඕපන්ව කියන්න. ස්ටුඩන්ට්ස්ට 2026 කියන්නේ ලර්නිං පවර් එක ඉතාම ස්ට්‍රෝං වසරක්. new skills, languages, exams මේ හැමදේම සක්සීඩ් වෙන්න පුළුවන්. හැබැයි ඩිස්ට්‍රැක්ෂන් එකට වැටෙන්න එපා. social media usage control කරන්න, focus maintain කරන්න. එහෙම කරොත් results ඔබට strong. 2026 දී ඔබට පේන ලොකුම issue එක stress and overthinking. නිදා ගැනීම අඩුවීම, anxiety feeling මේවා එන්න පුළුවන්. solution: meditation, walking හෝ exercise, screen time reduce කිරීම. ඔබේ මනස strong නම් ඔබට මේ වසර ජය ගන්න පුළුවන්. 2026 වසරේ ඔබට වාසනාව ගෙරන දේවල්. වාසනාවන්ත වර්ණ හරිත, නිල්. වාසනාවන්ත දවස් බදාදා, සිකුරාදා. අලුත් දේවල් ඉගෙන ගන්න. හොඳ සංග්‍රහයක් තියෙන මිතුරන් තෝරගන්න. නෙගටිව් පීපල් වලින් දුරස් වෙන්න. ආධ්‍යාත්මිකව පින් වැඩි කරන්න, දාන, පින්කම් කරන්න. මිථුන ලග්න හිමියනි, 2026 කියන්නේ ඔබේ ජීවිතයේ ටර්නිංగ్ පොයින්ට් එකක් වෙන්න පුළුවන් වසරක්. මුල් කාලේ ටිකක් අමාරු වුණත් අවසානයේ ජයග්‍රහණය ඔබේ පැත්තට එනවා. ඔබ මේ වසරේ හොඳ තීරණ ගත්තොත්, ફોකස් එක රැකගත්තොත් ඔබට නව ජීවිතයක් හදන්න පුළුවන්. මේ වගේ ඇස්ට්‍රොලොජි වීඩියෝස් තවත් බලන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් එකක් දාන්න ඔබේ ලග්නය මොකක්ද කියලා. මීළඟ වීඩියෝෙන් හමුවෙමු.